හායි කොහොමද? ඉතින් අදත් මගේ යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ලයිව් ස්පීච් අපේ YouTube channel එකට. මම දන්නවා සමහර දවස්වලට හිතට දැනෙන මහන්සිය අපිට අපි ගැනම ඇතිවෙන කලකිරීම මෙහෙමයි කියලා අපිට වචන වලින් කියන්න අමාරුයි. ඔබ මේ වෙලාවේ ඉන්නේ ගොඩාක් ලොකු බරක් හිතේ තියාගෙන වෙන්න පුළුවන්. ජීවිතේ හිතපු නැති විදිහට වෙනස් වෙද්දී බලාපොරොත්තු කඩන් වැටෙද්දී හිතට දැනෙන වේදනාව මට තේරෙනවා. සමහර වෙලාවට ඔබට හිතිලා තියෙනවද ඇයි මටම මෙහෙම වෙන්නේ? මම මොකක් කරත් හරියන්නේ. තවත් සමහර වෙලාවට ඔබට දැනෙලා තියෙනවද ඔබේ ගමන් මෙතනින් ඉවරයි කියලා? එහෙනම් අද කතාව ඔයාටමයි. අපේ ජීවිතේ හරියට පොතක් වගේ. එක පරිච්ඡේදයක් දුකින් ඉවර වුණා කියලා ඒ පොත එතනින් ඉවර වෙන්නේ නැහැ. ඔබ අතින් වැරදි වෙන්න ඇති. ඔබට වටිනා දෙයක් නැති වෙන්න ඇති. ඔබ ගොඩාක් විශ්වාස කරපු අය ඔබව දාලා යන්න ඇති. එහෙමයි කියලා ඔබ ඔබේ ජීවිතේ එතනින් නතර කරනවද? ඒ හැම දෙයක්ම අයිති ඔබේ අතීතයට. අපිට බෑ අතීතේ ආයෙත් වෙනස් කරන්න. ඒත් ඔබට පුළුවන් අතීතයෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ඔබ දන්නවද ඔබ වැටුණ හැම වතාවකම ඔබ තවත් ශක්තිමත් වුණා. වැරදුණු හැම පාරකම ඔබ හරි දේ ඉගෙන ගත්තා. ඉතින් ළමයෝ එහෙනම් ඇයි ඔබ පරණ දේවල් ගැන හිතන්නේ? ඔබට පුළුවන් අලුතින් පටන් ගන්න. අලුත් ආරම්භයක් කියන්නේ ජීවිතේ අපිට ලැබෙන ලස්සනම තෑග්ගක්. ඔබේ ජීවිතය අලුතින් පටන් ගන්න. අවුරුද්දේ පළවෙනිදා වෙනකම්, ලබන මාසේ පළවෙනිදා වෙනකම්, ලබන සතියේ සමුදා වෙනකම් හරි ඉන්න ඕන නෑ. අලුත් ආරම්භයක් කියන්නේ ඔබ ගන්න එකම එක තීරණයක් විතරයි. මම දැම්ම පටන් ගන්නවා කියන තීරණය තිබුණොත් ඒ හොඳටම ඇති. ඒ තීරණය ගන්න හොඳම වෙලාව තමයි මේ මොහොත. මේ දැන් ඔබ මාව අහගෙන ඉන්න මේ තප්පරය ඔබේ අලුත් ආරම්භය කරගන්න. මම දන්නවා අලුත් ආරම්භයක් කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මට මේක කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ දැනටමත් ඔබේ හිතේ වැඩ කරනවා ඇති. හිතට බයක් දැනෙනවා ඇති. බයක් දැනෙනවා කියන්නේ ඔබ මේ අඩිය තියන්න හදන්නේ ලොකු ගමනක් යන්න කියන එකයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ බයට ඔබ පාලනය කරන්න දෙන්න එපා. ඔබ බලාපොරොත්තු වෙන ඒ ලස්සන අනාගතය ගැන හිතලා අද ඔබේ පළවෙනි පියවර තියන්න. ගොඩාක් දුර බලලා කලබල වෙන්න එපා. කන්දන් නගින්න පටන් ගද්දිම කන්ද මුදුන දිහා බැලුවොත් නගින්න කලින්ම ඔබට මහන්සියක් දැනෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා පුංචි පියවරකින් පටන් ගන්න. වෙනදට වඩා වේලාසනින් අවදි වෙන්න. කාමරේ හොඳට පිරිසිදු කරලා අලුත් ගමනට සූදානම් වෙන එක. පොතක පිටු දෙකක් කියවන එක. අලුත් දෙයක් ඉගෙන ගන්න එක. YouTube, Facebook, TikTok මේ සෝෂල් මීඩියා වල ඉන්න වෙලාව ටිකක් අඩු කරගන්න එක. මේ වගේ පුංචි පියවරකින් අදම ඔබේ ගමන පටන් ගන්න. මේ පුංචි පියවර එකතු වෙලා තමයි දවසක ඔබේ ජීවිතේ ලොකු වෙනසක් කරන්නේ. මේ ගමන යද්දි වටේ ඉන්න අය ඔබට එක එක දේවල් කියයි. ඕක ඔයාට කරන්න බෑ. ඕක ඔයාට හරියන්නේ ඒ කිසිම කතාවකට කන් දෙන්න එපා. එයාලට ඒක කරන්න බැරි වුණාට, ඒක එයාලට හරියන්නේ නැති වුණාට ඔබට ඒක කරන්න පුළුවන්. වෙන අයගේ කතාවලට ඔබ ඔබේ ගමන නවත්තන්න දෙන්න එපා. අනිත් අය ඔබව විශ්වාස නොකළත් ඔබ ඔබව විශ්වාස කරන්න. අලුතින් පටන් ගන්නකොට වැදගත්ම දේ තමයි ඔයා ඔයාටම ආදරය කරන එක. මෙච්චර කල් ඔයා අනිත් අය වෙනුවෙන් අනිත් අයව සතුටු කරන්න ජීවත් වුණා ඇති. දැන් ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න. ඔයාගේ සතුට ගැන හිතන්න. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔයාගේම ඇස් දිහා බලන්න. ඒ ඇස්වල කොච්චරනම් හීන හැංගිලා තියෙනවද? ඒ හීනවලට පණ දෙන්න පුළුවන් ඔයාට විතරයි. ඔයාට වැරදුණු තැන්වලදී ඔයාටම සමාව දෙන්න. ඒ දේ වුණේ මගේ අතින්. ඒත් මම එකෙන් පාඩමක් ඉගෙන ගත්තා කියලා හිත හදාගන්න. ඔයාට ඔයා තරම් හොඳ යාළුවෙක් තවත් නැහැ. සමහර දවස්වලට මේ අලුත් ගමන ඇතුලේ ඔයාට මහන්සි දැනෙයි. හිතට දුක හිතෙන දේවල් ආයෙමත් වෙයි. එදාට ඔයාට අඩන්න ඕනේ නම් හොඳට අඩන්න. ඒකේ කිසිම වැරැද්දක් නැහැ. ඇඬුවට පස්සේ හිතට ලොකු සැනසීමක් දැනෙයි. හැබැයි අඬලා ඉවර වෙලා කඳුළු පිහදාගෙන ආයෙමත් නැගිටින්න. කවදාවත් උත්සාහය නම් අත්හරින්න එපා. වැටෙන හැම වතාවකම නැගිටින එක තමයි ජයග්‍රහණයේ රහස. ඔයා වැටෙන එක නෙවෙයි ප්‍රශ්නේ. වැටුණු තැනම වැටිලා ඉන්න එකයි ප්‍රශ්නේ. අදින් පස්සේ ඔයා කවදාවත් වැටුණු තැනම ඉන්නේ නැහැ. ඔයා නැගිටිනවා. ඊයේ හිටියට වඩා ශක්තිමත්ව අද ඔයා නැගිටිනවා.
හිතන්න තව අවුරුද්දකින් හරි අවුරුදු 5කින් හරි ඔයා ආපහු හැරිලා බලද්දි අද ඔයා ගත මේ තීරණය ගැන ඔයාටම කොච්චර ආඩම්බරයක් දැනෙයිද? එදාට ඔබේ මූණට ලස්සන හිනාවක් ඒවි. අන්නේ දවස වෙනුවෙන් අද මහන්සි වෙන්න, අද කැප වෙන්න. ඔබට සීමාවක් නැහැ. ඔබේ සීමාව තීරණය කරන්නේ ඔයාගේම මනස. මට බෑ කියන වචනේ අදින් පස්සේ ඔයාගේ ලයිෆ් එකෙන්ම අයින් කරලා දාන්න. මට පුළුවන් මම කොහොම හරි කරනවා කියන වචන නිතරම හිතන්න. හැම උදෑසනකම අවදි වෙද්දී අලුත් දවසකට ස්තුතිවන්ත වෙන්න. ඒ අලුත් දවස ඇතුලේ ඔයාට අලුත් දේවල් කරන්න, අලුතෙන් හිතන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔයා අද වෙනකන් ආපු ගමන ලේසි නෑ. ඔයා ගොඩාක් දේවල් දරාගෙන ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා තමයි අද මෙතන ඉන්නේ. ඒ කියන්නේ ඔයා දැනටමත් ජයග්‍රාහකයෙක්. ඒ ශක්තිය පාවිච්චි කරලා අලුත් ගමන පටන් ගන්න. කිසිම දෙයකට පරක්කු නෑ. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. කාලය කියන්නේ අපිට පාලනය කරන්න බැරි දෙයක් වුණත් අපිට ලැබිලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන්. ඉතින් අදින් පස්සේ හැමදේම අලුත් වෙයි. ඔයාගේ සිතුවිලි අලුත් වෙයි. ඔයාගේ අරමුණ අලුත් වෙයි. ඔයාගේ ජීවිතේම අලුත් වෙයි. කවුරු හිටියත් නැතත් ඔයාගේ ගමන ඔයා යන්න. hina වෙලා සතුටින් සැහැල්ලුවෙන් මේ අලුත් ගමන පටන් ගන්න. අනාගතයේ දවසක ලස්සන තැනක ඔයාට ඔයාගේ ජීවිතේ දිනන්න පුළුවන්. මම ඔයාට මුළු හදවතින්ම සුබ පතනවා. ඔයාට ඔයාගේ අතීතය වෙනස් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ අලුතින් පටන්ගෙන ඔයාගේ ජීවිතේ අවසානයේ අලුත්ම විදිහකට ලියන්න ඔයාට පුළුවන්.